ඉතින් මෙන්න මෙහෙම තමයි අපි සුදු බබාව තනියම ඉන්න පුරුදු කළේ. ඉතින් අපේ සුදු බබාලා වැඩිය තනියම ඉන්න එච්චර කැමති නැහැ. ඒ වගේම යාලා තනියම තියලා ගියොත් කෑ ගහන්න ගන්නවා. ඉතින් මගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද සුදු බබාව තනියම තියලා යන්න පුරුදු කළේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නම් මං සුදු බබාව කොහොමද පුරුදු කළේ කියලා. ඉතින් සුදු බබාව අපි අපේ ගෙදර අරගෙන ආවේ යාට මාස 2කමාරෙන්. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර ඉන්නේ මමයි සුදු බබයි විතරක් නිසා අපි හිතුවා පොඩි කාලෙදිම සුදු බබා තනියම ඉන්න පුරුදු කරන්න ඕනි කියලා. මොකද මම එළියට නිතරම යනවා. එතකොට සුදු බබාට තනියම ගෙදර ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි චූටිම දවස්වල ඉඳලා තමයි සුදු බබාව තනියම ඉන්න පුරුදු කරන්න පටන් ගත්තේ. ඉතින් ඔයාටත් ඉන්නේ චූටි බව්ව බබෙක් නම් ඔයාලටත් පුළුවන් චූටිම වයසේ ඉඳලා එයාව මේ විදිහට පුරුදු කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලම කළේ සුදු බබාව තනියෙන් තියන්න පුළුවන් තැනක් ලැහැස්ති කරන එක. ඉතින් ඔයාලට පුළුවන් කූඩුවේ වුණත් එයාව පුරුදු කරන්න. අපි එයාව පුරුදු කළේ අපේ කාමරේ. ඉතින් යාට තුවාල කරගන්න බැරි වෙන්න, රිංගන්න, හිර වෙන්න කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න, ඒ වගේම හපන්න, බිඳින්න, කඩන්න කිසිම දෙයක් නැති වෙන්න මුළු කාමරේම ඉස්සෙල්ලම ලැහැස්ති කරගත්තා. ඉතින් ඊට පස්සේ එයා තනියම කාමරේ තියන්න අපි පටන් ගත්තා. මුලින්ම දවසකට විනාඩි 2-3ක් වගේ තමයි පටන් ගත්තේ. අපි ගෙදර හිටියන් අපි එයාව කාමරේ දාලා තනියම චුට්ටක් තිබ්බා. මුලින්ම ඉතින් එයා එච්චර කැමති වුණේ නැහැ. ටිකක් කෑ ගැහුවා. ඒ වුණාට අපි එයාව දවස ගානේ හැම කාමරේ විනාඩි 2-3 තිබ්බා. ඉතින් ඊට පස්සේ ටික අපි වෙලාව වැඩි කළා. ඉතින් මුල්ම දවස් ටිකේ නම් චුට්ටක් එයා කෑ ගැහුවා. තනියම ඉන්න චුට්ටක්වත් කැමති වුණේ නැහැ. හැබැයි ටිකක් දවස් යනකොට එයාම පුරුදු වුණා. ඉතින් දැන් මේ වෙනකොට සුදු බබා තනියම ඉන්න පුරුදු වෙලා තමයි තියෙන්නේ. ඉතින් එයා චුට්ටක් ලොකු වුණාට පස්සේ එයා ගෙදර බඩු හපන්න කරන්නේ නැති නිසා අපි එයාව දැන් කාමරේ නෙවෙයි තියන්නේ ගේ ඇතුලේ තියලා තමයි යන්නේ. ඉතින් මේ විදිහට මම ගොඩාක් වෙලා සුදු බබාව තනියම තියලා යන්නේ නැහැ. උපරිම පැය 2ක් පැය 3ක් වගේ තමයි එයා තනියම ඉන්නේ. ඉතින් දැන් එයාට කොච්චර පුරුදු වුණත් එයා මම නැතුව කෑම කන්නවත් වතුර බොන්නවත් නැහැ. ඉතින් ඒ නිසා මම සුදු බබාව තනියම තියලා යනවා නම් අනිවාර්යයෙන්ම එයාට කෑම දීලා වතුර දීලා එයා කෑවට පස්සේ තමයි මම එළියට යන්නේ. නැත්තම් එයා මම ගෙදර එනකල්ම වතුරවත් බොන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඉතින් සුදු බබා කොච්චර කෑම කෑවත් එයාට ආපහු කෑම එකක් වතුර ඒ වගේම එයාට සෙල්ලම් කරන්න ටොයිස් උත් තියලා තමයි අපි එයාව තනියම ගෙදර තියලා යන්නේ. ඉතින් ඒ වගේම එයා ටිකක් වැඩි වෙලාවක් තනියම ගෙදර හිටියොත් එයාව අපි ඇවිද්දවන්න අනිවාර්යයෙන්ම එළියට එක්කගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ සුදු බබාව තනියම ඉන්න පුරුදු කළේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි.